මමයි අනුයි පුතයි අනුගේ අම්මයි තාත්තයි ප්‍රදීප්ගේ මල්ලිගේ විවාහ දිනයට දවස් 2කට ඉස්සෙල්ලා අපි සිංගප්පූරුවට ගියා. අපි වේල පහ නැවතීමට හෝටලයක් තෝරගත්තා. විවාහයෙන් පස්සේ තව සුමානයක් විතර ඉන්න අනු කැමති වුණා. ඒත් විවාහයෙන් දිනකට පස්සේ මම ලංකාවට යන්න ඕන බව යන්න ඉස්සෙල්ලම මම අනුට කිව්වා. මට රැකියාවේ ඒ දිනවලට කිරීමට අවශ්‍ය විශේෂ වැඩ කොටසක් තිබුණ නිසා. ඒ අදහසට අනු කැමති වුණා. අනුගේ අම්මයි තාත්තයිත් අපිත් එක්කම ගිය නිසා අනුට ඔවුන් සමග ගත කිරීමට සිදුවීම මට පහසුවක් වුණා. අපි සිංගප්පූරුවට යන විට ප්‍රදීප් එයාගේ පවුලේ අය හැමෝම වේල පහින් ඇවිල්ලා හිටියා. අපිව පිළිගන්න ඕන් ඇවිත් සිටියා. අපි ඉස්සෙල්ලාම හෝටලයට ගිහිල්ලා අපේ හැම දෙයක්ම ඒ වගේ තියලා ආයිත් අපිට ප්‍රදීප්ගේ මල්ලි බඳින්න ඉන්න නිවසට යන්න සිදු වුණා. ඔවුන් අප වෙනුවෙන් කෑම බීම ලෑස්ති කරලා තිබ්බා. ප්‍රදීප්ලගේ පවුලේ අයට නැවතීමටත් ඔවුන් වෙනම ගෙයක් ලෑස්ති කරලා තිබ්බා. ඇත්තට මේ මිනිස්සු හරීම ලෙන්ගතුව අපි සෑම දෙනාම පිළිගත්තා. ප්‍රදීප්ගේ පවුලේ අයව කුඩා කාලයේදීම අනුලගේ පවුලේ අය හඳුනන නිසා ඔවුන් Tamanගෙම අය වගේ ඔවුන්ව ආශ්‍රය කළේ. ප්‍රදීප් ඇවිත් හිටියා. ඇත්තටම ප්‍රදීප් දකින කෙනෙක්ගේ හිත දිනා ගැනීමට හැකි උසට සරිලන ලස්සන කඩවසම් පෙනුමක් ඔහුට තිබුණා. සිංගප්පූරුවට පැමිණීමට පෙර අනු වෙනදටත් වඩා ඇඟ රූපය ගැන සැලකිලිමත් වුණා. ජිම් එකට ගිහින් නැවතුන නිසා මම හිටියට වැඩිය ටිකක් මහත් වෙලා කියලා මට තේරුණා. මගේ උදරයත් ටිකක් නෙරා තිබුණා. කෑමෙන් පසුව එක දිගටම රැකියා ස්ථානයේ වාඩි වී සිටීම නිසා මගේ උදරය ටිකක් ඉදිරියට නෙරා තිබ්බා. මගේ පෙනුම ටිකක් වෙනස් වී ඇති බව මටම තේරුණා. විවාහ දිනයේදී අනු ලස්සන සාරියකින් සැරසුණා. එහි රූපලාවන්‍යාගාරයකට ගිහින් කොණ්ඩේ වගේම මූණට සරිලන මේකප් එකක් යොදාගෙන තිබුණා. සාරිය අනුට අඳින්න පහසු විදියට එයා හදාගෙන ගෙනත් තිබුණේ. ඇත්තටම අනු ඉස්සර දැක්ක හා සමානවම ඇගේ ඇඟ සෑම සියලු දෙයක්ම දැන් පෙර තිබුණු විදිහටම නැවතපත් වෙලා. අනු හරීම ලස්සනයි. මට ඇත්තටම අනුව දැක්කහම ඉස්සර මම දැක්ක අනුවම මතක් වුණා. මමත් අනුගේ සාරියට ගැලපෙන විදිහට මගේ ඇඳුම් හදාගත්තා. අනුගේ අම්මයි තාත්තයි අපි හැමෝම මගුල් ගෙදර තිබුණ හෝටලයට ගියා. පිටරට විදිහට මගුල් ගෙදර හැම දෙයක්ම සිදු වුණේ. ප්‍රදීප් කළු පාටට හුරු ඇඳුමකින් සැරසිලා හිටියේ. ඇත්තටම ඔහු වෙනදටත් වඩා කඩවසම් විදියට මට පෙනුණා. අපි හැමෝම එක මේසෙක වාඩි වුණා. අනු හරීම නිදහසකින් කිරිල්ලියක් වගේ හිටියා. පුතා අනුගේ අම්මා එක්ක වැඩි වෙලාවක් හිටියේ. අනුගේ අම්මයි ප්‍රදීප්ගේ අම්මයි ළඟින්ම ඉඳගෙන හිටියා. ඔවුන් නිතර ඉස්සර අනුයි ප්‍රදීපුයි පොඩි කාලේ කළ දේවල් කතා කළා. hina වුණා. ඔය අතර ප්‍රදීප් පොඩි කාලේ ඉඳලම අනු ගැන ආදරෙන් සිටියේ බවත් ඔවුන් පැවසුවා. මට මේ ගමනට නෑවිත් සිටියානම් හොඳයි කියලා හිතෙන තරමටම ඔවුන්ගේ සමහර දේවල් හිත කනස්සල්ලට පත් කළා. ඒ පවුල් දෙකේ අදහස් ගැලපුණා. ඔවුන් ගොඩාක් පෝසත් විදිහට එදා ඉඳන්ම ජීවත් වෙලා තිබුණා. ඇත්තටම මම ඔවුන්ට නොගැලපෙන පවුලකින් ඇතුළත් වුණාද කියලා මට වෙලාවකට හිතුණා.
මම ඔවුන් අතරට අමුත්තෙක් ලෙස මට හැඟුණා. අනුයි ප්‍රදීපුයි ඉස්සර වගේ නිතර ළඟින් කතා කරමින් සිටියා. සමහර කතාවලට ඔවුන් රණ්ඩු කළා. අනු බොරුවට ඒ දේවල් වලට ප්‍රදීප්ට ගැහුවා. එදා දවසේදී අනුට මා ගැන එතරම් මතකයක් නැති ලෙස මට දැනුණා. මට ඉක්මනින්ම මේ උත්සවය ඉවර වෙලා ලංකාවට යන්න තිබුණා නම් කියලා හිතුණා. හෙට දවසේ අපේ ගෙදර අයට මල්ලිගේ පුතාට ඇඳුම් සෙල්ලම් බඩු මොනවා හරි ටිකක් ගන්න ඕන කියලා මට හිතුණා. වැඩ කරන තැන අයටත් මොනවා හරි ගන්න ඕන නිසා මම හෙට දවසේදී ඒ දේවල් වලට කාලය යොදා ගන්න සිතුවා. ඇත්තටම අනූලගේ පවුල් ප්‍රදීප්ලගේ පවුල් විස්තර ඔවුන් කතා කරන දේවල් hina වෙන දේවල් මම නොදන්න නිසා මම වෙන වෙන දේවල් හිතන්න උනා. අනු අම්මලා එක්ක තව සුමානයක් විතර ඉඳලා එන්න කැමති වුණා. මම අනුගෙන් පුතාගෙන් හැමෝගෙන්ම සමුගෙන ලංකාවට ආවා. කුසුම අනූලගේ ගෙදර නවත්තලයි අපි යන්නේ ඉස්සෙල්ලා ගියේ. මම ගෙදර යනකොට කවුරුත් හිටියේ නැහැ. මම තනියම හිටියේ. පහුවදා මම රැකියාවට අනුගේ වාහනෙන් ගියා. මට ඒකත් පහසුවක් වුණා. මම සරෝජා නිම්න ඇතුළු හැමෝටම බෙදාගෙන කන්න එහෙ රටින් ගෙනා රස කැවිලි චොක්ලට් වර්ග දුන්නා. ඔවුන් මේ දේවල් වලට ගොඩක් සතුටු වුණා. මම ඒ සතියන්තයේදී ගමට යන්න හිතුවා. අනුගේ වාහනේම මම ගමට ගියා. අප්පච්චිට අම්මට මල්ලිට නංගිට පුතාට ඇඳුම් වගේම කෑම බීමත් ගෙනා දේවල් ඔවුන්ට දුන්නා. ඇත්තටම ඔවුන් මේ දේවල් වලට ගොඩාක් සතුටු වුණා. පුතාට සෙල්ලම් බඩු වගේම පොඩි දරුවෝ ආස කරන කෑම බීමත් මම ගොඩක් ගෙනල්ලා දුන්නා. සතියන්තේ අම්මයි අප්පච්චිගේ ආදරය ලැබමින් මම දවස් ගෙව්වා. තාමත් මම ගෙදර ආවහම අම්මා මම කැමති කෑම හදලා දෙනවා. අප්පච්චි වත්තේ ගස්වල තියෙන පළතුරු හොය හොය කඩලා මම කාලි ඉවර වෙද්දි ගෙනල්ලා දෙනවා. පව්. තාමත් අපිට පොඩි ළමයි වගේ අම්මලා තාත්තලා සලකන්නේ. ප්‍රදීප්ගේ මල්ලිගේ විවාහයෙන් පසුව ඒ රටේ ගොඩක් ලස්සන තැන් බලන්න අනුගේ පවුලේ අයයි ප්‍රදීප්ගේ පවුලේ අයයි ගිහින් තිබුණා. ඒ සංචාරයෙන් ඔවුන් කැමති ගොඩක් දේවල් ඔවුන් දැක තිබුණා. ඒ වගේම ඔවුන් ගොඩක් විනෝද වෙලා තිබුණා. අනු අම්මලා එක්කම ලංකාවට ආවා. ප්‍රදීප් එයා ඉන්න නවසීලන්තෙට ගියා. ප්‍රදීප්ගේ මල්ලි සිංගප්පූරුවේ පදිංචි වුණා. ප්‍රදීප්ගේ අම්මලත් අනූලා එක්කම ලංකාවට ආවේ. මම වැඩ ඇරිලා ගෙදරට එනකොට අනුයි පුතයි ගෙදර හිටියා. කුසුමත් ඇවිත් හිටියා. පුතා මාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් මගේ ඇඟේ එල්ලුණා. මටත් පුතාව නොදකපු දවස් ටික හරීම පාළුවකින් ගෙවුනේ. මම පුතාගේ මූණ සිපගත්තා. පුතා එහෙන් එයාට ගෙනාපු සෙල්ලම් බඩු එකින් එක මට පෙන්වන්න වුණා. අනු ඔළුව කකියනවා කියලා මම එද්දි නිදාගෙන හිටියා. මම අනු ළඟට ගියා. අනු ඇඳේ වැතිරිලා සිටියා. අනු ඇයි ගමන් මහන්සි නිසා ඔළුව රිදෙනවද? මම ඇසුවා. අනුගේ ඇස් ටිකක් කිදිමිලා තිබුණා. ඇයි අනු ඔළුව කැක්කුම වැඩිද? අපි බෙහෙත් ටිකක් අරගමුද? මම ඇසුවා. ඒත් අනු ඒකට අකමැති වුණා. නෑ වස්තු මේක ඇරිලා යයි. මම පැනඩෝල් 2ක් බිව්වා. ආව වෙලේ ඉඳලා ඔළුව රිදෙන්න ගත්තේ. තව ටිකකින් හරියයි. මට ටිකක් ඇඳට වෙලා ඉන්නේ උන. අනු එහෙම කිව්වා. මම ඇයට විවේක ගන්න ඉඩ දීලා කාමරයෙන් පිට වුණා.
ඔයාලා ආදරණීය සරෝජා කතාව රස විඳින අතරම මම ලියපු තවත් කතා කීපයක්ම තියෙනවා. ඔයාලා ඒවත් රස විඳින්න. ඒ වගේම මම ලියන නිසදැස් ලියන්න හේතු වුණු සිද්ධි ඒ දේවලුත් මම කවියක කතාවක් කියලා ලියලා තියෙනවා. ඕගලන්ට ඒවත් රස විඳින්න පුළුවන්. ඒ වගේම ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න සරල ක්‍රම 5ක් මම ඉදිරිපත් කරලා තියෙනවා වීඩියෝස් වලින්. ඕගලන්ට ඒවත් අහන්න පුළුවන්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment එකකින් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න, තව කෙනෙක්ට අහන්න මේ වීඩියෝස් share කරන්න කියලා මම ඔයගලගෙන් ඉල්ලා සිටිනවා. තවත් ලස්සන කතාවකින් හමු වෙන්නම්. මම තනු.